සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ජාතික අධ්‍යාපන ආයතනයේ ගැසට් වෙලා තියෙන රැකියා පුරප්පාඩු කිහිපයක් ගැනයි. ඒකෙදි කළමනාකරණ සහකාර, විගණන සහකාර, රියදුරු, පෙරපාසල් ගුරු, අරක් කැමි හා මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු යන තනතුරු වලට ලංකාව පුරාම ඉන්න ඔයාලට ඔන්න දැන් අවස්ථාව ලැබිලා තියෙනවා මේ වගේ රජයේ රැකියාවකට අයදුම් කරලා අවස්ථාවක් ලබා ගන්න. ඉතින් මේ තනතුරු වලට අදාළ ඇප්ලිකේෂන් එක මෙන්න මේ සයිට් එකට ගිහින් ඔන්ලයින් ෆිල් කරලා ඩවුන්ලෝඩ් කරගෙන ඒක print කරගෙන මෙන්න මේ ලිපිණයට ඔක්තෝබර් 7 හරි ඊට කලින් යවන්න තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් මම ඔයාලට මේ ගැන වීඩියෝ එක අවසානයේ කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකම්ම ස්කිප් නොකර බලන්න. ඒ වගේම අපි ඊළඟට බලමු මේ තනතුරු වලට අදාළව බලන සියලුම සුසුකම් හා විස්තර ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනි දෙයක් තමයි අපේ WhatsApp channel link එක පහළ comment section එකේ දාලා තියෙනවා. එතනින් ගිහින් ඔයාලට අපේ WhatsApp channel එකත් follow කරලා join වෙලා ඉන්න ඔයාලට පුළුවන්. එහෙනම් ඉතින් like එකක් දාගෙනම අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම බලමු ඔඩිට් ඇසිස්ටන්ට් ඒ කියන්නේ විගණන සහකාර තනතුරට අදාළව දාලා තියෙන විස්තර ගැන. මේකේ බලන වයස් සීමාව තමයි ඔයාගේ වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕනි. ඒ වගේම මේ තනතුරු සඳහා ඉල්ලන සුසුකම් තමයි ඔයා බාහිර අයදුම්කරුවෙක් නම් තෘතීයක හා වෘත්තීය කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද අදාළ ශාස්ත්‍රයේ NVQ 5 වන මට්ටමේ ප්‍රවීණතා සහතිකයක් හෝ ඊට සමාන සුසුකමක් ලබලා තියෙන්න ඕනි. ඊළඟට දාලා තියෙන තනතුර තමයි කළමනාකරණ සහකාර හා පෙරපාසල් ගුරු. මේ තනතුරු දෙකටම බලන වයස් සීමාව තමයි වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕනි. ඉතින් කළමනාකරණ සහකාර තනතුරට අදාළව බලන සුසුකම් තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ සහ ගණිතය ඇතුළුව විෂයන් 4ක් සඳහා සී සාමර්ථ්‍ය සහිතව විෂයන් 6ක් ඉංග්‍රීසි භාෂාවත් එක්කම එකවර සමත් වෙලා තියෙන්න ඕනි. ඒත් එක්කම උසස් පෙළ විභාගය පාස් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම පරිගණක ඩිප්ලෝමාවක් හෝ මාස 6කට නොඅඩු සහතික පත්‍ර පාඨමාලාවක් කරලා තියෙන්න ඕනි. ඉතින් පෙරපාසල් ගුරු තනතුරට අදාළව බලන සුසුකම් තමයි මේකෙදී සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය ඇතුළුව විෂයන් 4කට සී සාමර්ථ්‍ය සහිතව විෂයන් 6ක් ඉංග්‍රීසි භාෂාවත් එක්කම එකවරකදී සමත් වෙලා තියෙන්න ඕනි. ඒත් එක්කම A level පාස් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම අවුරුද්දකට නොඅඩු පෙරපාසල් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. ඊළඟට දාලා තියෙන රියදුරු තනතුරට අදාළව බලන සුසුකම් තමයි මේකෙදිත් ඔයාගේ වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕනි. සාමාන්‍ය පෙළ විභාගයෙන් සී සාමාර්ථ දෙකක් සමග දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනි. ඒත් එක්කම බර වාහන පැදවීම සඳහා නිකුත් කරන ලද බලපත්‍රය ලබාගෙන තියෙන්න ඕනි. ඒ වගේම රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් අවුරුදු 3ක රිය පැදවීමේ පළපුරුද්දක් ලබලා තියෙන්න ඕනි. ඉතින් අරක් කැමි තනතුරට අදාළව බලන සුසුකම් තමයි මේකට අයදුම් කරනවා නම් වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕනි. ඒත් එක්කම අදාළ ශාස්ත්‍රයේ තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද NVQ දෙවන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබලා තියෙන්න ඕනි. ඉතින් ඊළඟට දාලා තියෙන printing machine operator ඒ කියන්නේ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු තනතුරට අදාළ සුසුකම් ගැනයි කියලා තියෙන්නේ. ඒ අනුව තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද NVQ දෙවන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබලා තියෙන්න ඕනි. ඉතින් අවසාන වශයෙන් දාලා තියෙන්නේ කාර්යාල සහායක තනතුරට අදාළව බලන සුසුකම් ගැනයි. ඒ අනුව මේකෙදිත් ඔයාගේ වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕනි. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේදී ඕනෑම විෂයන් දෙකකට සී සාමර්ථ්‍ය සහිතව විෂයන් 6කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී පාස් වෙලා තියෙන්න ඕනි.
අපි දැන් බලමු කොහොමද මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කියලා. ඒ වගේම මේ ලින්ක් එක ඕනි අය ඉන්නවා නම් මේ WhatsApp නම් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ඉල්ල ගන්න පුළුවන්. මේ ලින්ක් එක කරහා ගියාම ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් ඔයාලා create new application කියන තැන ක්ලික් කරාම මේ වගේ තැනකට එනවා. මෙතනින් register වෙලා තමයි ඔයාලට ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න වෙන්නේ. ඉතින් මෙතන ඔයාගේ ඊමේල් එක දීලා පාස්වර්ඩ් එකක් දීලා නැවත කන්ෆර්ම් කරලා මෙතනින් ඔයා රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට ඊමේල් එකක් එයි වෙරිෆයි කරන්න. ඊට පස්සේ ඔයාලා එන්නේ මේ වගේ තැනකට. මෙතනින් ඔයාලා ක්ලික් කරාට පස්සේ term and condition වගේක් තියෙනවා. ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඔයාලා හොඳට මේවා රීඩ් කරන්න. ඊට පස්සේ මෙතනින් ටික් දාලා agree and continue දීලා ඊට පස්සේ ඔයාලට ඇප්ලිකේෂන් එක ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ තනතුරු වලට අයදුම් කරන්නේ කොහොමද කියන එක තේරෙන්නේ නැති කියලා. මේ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට කමෙන්ට් එකක් දාලා ඒක අහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒවට රිප්ලයි එකක් ලැබෙනවා. එහෙනම් ඉතින් මේ වගේ අලුත් රජයේ රැකියා විස්තරයක් සමගින් නැවත අපි හම්බෙමු. ඒ වගේම ඔයා තාමත් අපව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේක තවත් ඔයාගේ යාළුවෙකුට දැනගන්නත් share කරන්න.